හෙලෝ කොහොමද මම ඔන්න ඔයගොල්ලන්ට අද අරගෙන ආවේ ග්‍රෝසරි shopping වීඩියෝ එකක්. ඉතින් ලබන සතියට ඕන කරන දේවල් මම අද shopping කරන්න ගියා. ඉතින් ඒ දේවල් තමයි මම ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ. ඉතින් මුලින්ම ගත්තේ මෙන්න මේ tissue pack එක. ඊළඟට sanitary pads pack දෙකක් ගත්තා. මේ එකක් වුණා 270ක්. ඉතින් මේකෙන් packs දෙකක් ගත්තා. ඊළඟට මං කාලයක් තිස්සේ පාවිච්චි කරන්න ආසාවෙන් හිටපු ප්‍රොඩක්ට් එකක් ගත්තා. ඒ තමයි ජැනට් එකේ BB ක්‍රීම් එක. ඉතින් මම මේක ගත්තේ සැන්ඩල් ග්ලෝ කියන ෂේඩ් එකෙන්. හැබැයි ඉතින් ප්‍රශ්නයකට තියෙන්නේ මේ ටෙස්ටර්ස් එහෙම නැති හින්දා හරි අමාරුයි මේකේ අපිට ගැලපෙන ෂේඩ් එක හොයාගන්න. ඉතින් මට හිතෙනවා එක කලර් එක චෙක් කරගන්න පුළුවන් විදිහේ මොකක් හරි ක්‍රමයක් තියෙනවා වඩාත් හොඳයි කියලා මම නිකන් හිතලා තමයි ගත්තේ. හැබැයි මට හිතෙනවා මේ කලර් එක මගේ ස්කින් කලර් එකට මැච් වෙනවා කියලා. ඉතින් ඊළඟට මේක 990ක් වගේ තමයි මට හිතුනේ ප්‍රයිස් එක මට මතක විදිහට තිබුණේ. ඊළඟට මම මේ සතියේ මගේ මීල් ප්ලෑන් එක වෙනස් කරන්න හිතන් ඉන්නවා. ඒ කියන්නේ මම වෙනම ආහාර ගන්න ක්‍රමයක් හදාගත්තා. විශේෂයෙන් මගේ බර අඩු කරගන්න. ඉතින් ඒකින්ද ඒකේ එක විදිහක් තමයි කැඳ බොන එක. ඉතින් ඒකින්ද මට අද කොළ හොයාගන්න බැරි වුණා. කිසිම කඩේක තිබ්බේ නැහැ. ඉතින් ඒකින්ද මම මේ සේරා එකේ කොළ කැඳ පැකට්ස් දෙකක් තමයි ගත්තේ. ඉතින් මේ පැකට්ස් දෙකකුත් එක්ක මම ඊළඟට ලංකා සෝයි එකේ ඩෙවිල්ඩ් ඉස්සන් රස ඇති මෙන්න මේ සෝයා මීට් එක ගත්තා. ලංකා සෝයි එකේ සෝයා මීට් හරි රහයි. මම හැම එකෙම try කරලා බලලා තියෙනවා මේක ඇරෙන්න. ඊළඟට ලංකා සෝයි එකෙම මේ කිරි මාළු එක ඒකත් මාරම රහයි. අතරම මාළු වගේ හොඳට තියෙනවා. මේ ඉව්වම මාර රහයි. ඉතින් ඒකෙන් පැකට්ස් දෙකකුත් ගත්තා. ඊළඟට තව ගත්ත දෙයක් තමයි මෙන්න මේ මංචි එකේ සුපර් ක්‍රීම් කැකර් හැන්ඩි පැක් එක. මේක දැන් 230ක් වෙනවා. ඉතින් ඒකෙන් පැක් එකකුත් ගත්තා. ඊළඟට සීරියල් පැකට්ස් වගේ ගත්තා. මෙන්න මේ කෙලොග්ස් එකේ කෝන් ෆ්ලේක්ස් පැකට් එකක් ගත්තා. ආමන්ඩ් සහ හනි ෆ්ලේවර් එක තියෙන එක. ඊළඟට මං ආසම සීරියල් එකක් තමයි ඉන්න මං ඔයගලන්ට ඒක පෙන්නන්න. මෙන්න මේක. මේකත් කෙලොග්ස් එකේම තමයි. මේක මේ ෆෘට්ස් සීඩ්ස් නට්ස් වගේ තියෙනවා. හරිම රහයි එක. ඉතින් ඒකෙන් පැකට්ස් දෙකකුත් ගත්තා. ඊළඟට තව ගත්ත දෙයක් තමයි මෙන්න මේ රයිකම් එකේ දෙවැනි එක පැස්ටා රයිස් පැස්ටා එකක් මේක. ඉතින් මම මේක try කළාම නැහැ. ඉතින් ආස හිතලා try කරලා බලන්න කොහොමද මේක රස හොඳයිද කියලා. ඉතින් ඒකෙන් පැකට් එකකුත් ගත්තා. ඉතින් මම රයිගම් එකේ අර රයිස් නූඩල්ස් එක නම් try කරලා බලලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි. පාන් පිටි වලින් හදන ඒවා කනවට වැඩිය හොඳයිනේ. ඉතින් මම මේ පැස්ටා එක try කළා නැහැ. ඊළඟට පරිප්පු කිලෝ එකක් නෙවෙයි ග්‍රෑම් 500කුත් ගත්තා. ගෙදර පරිප්පු ටිකක් තියෙනවා. ඉතින් තව වැඩිපුර ටිකක් ගත්තා ඒක නිසා. ඊළඟට ලුණු පැකට් එකකුත් ගත්තා. එකක් නෙමෙයි දෙකක් ගත්තා ඇත්තරම. මේ මොකද ටිකක් ගෙදර ලුණු පැකට්ස් ටිකක් ඉවර වෙලා ඒකින්ද ලුණු පැකට් දෙකකුත් ගත්තා. ඉතින් මම මේ සතියේ හෙල්දි විදිහට මීල් ප්‍රෙප් එකක් කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒකට කුරක්කන් වලින් රොටි හදන්නත් තියෙනවා. ඉතින් ඒකින්ද කුරක්කන් පිටි එකකුත් මම මේ වෙලාවේදී ගත්තා. ඉතින් ඒකෙන් රොටි හදාගෙන කන්න තමයි තියෙන්නේ. වැඩියෙන් මේ එකක් තමයි කන්න තියෙන්නේ ඩිනර් එකට. ඉතින් ඊළඟට සේරා එකේ මෙන්න මේ කොකනට් මිල්ක් එක ගත්ත පොල් කිරි පැකට්. ඉතින් ඒකෙන් 3ක් ගත්තා. ඇත්තටම මේ ටික ඉවර වුණා. ගොඩක් ඔය එක කෑම හදන්න වෙච්ච නිසා ඇත්තටම ගෙදර තිබිච්ච ටික ඉවර වෙලා තිබුණේ. ඒකින්ද පැකට්ස් 3ක්ම ගත්තා. ඊළඟට මම තව ගත්ත දෙයක් තමයි මෙන්න මේ හැපි ඩෙන්ට් වයිට් කියන චුයින් ගම් එක. මේක ඇත්තටම මම හැම වෙලේම මගේ හෑන්ඩ් බෑග් එකේ දාගෙන ඉන්න සාමාන්‍ය මොන හරි දෙයක් කෑවට පස්සේ මම අනිවාර්යෙන් මේ වගේ අර ෆ්‍රෙෂ් වෙන චුයින් ගම් එකක් කනවා. ඒකින්ද මේ පැක් එක මම අනිවාර්යෙන්ම දාගෙන ඉන්නේ මගේ ග්‍රොසරි මගේ හෑන්ඩ් බෑග් එකේ. ඊළඟට ඔන්න රතු හාල් කිලෝ මෙතන මම හිතන්නේ 3ක් වගේ තියෙනවා. රතු හාල් කිලෝ 3කුත් ගත්තා. ඊළඟට අපි බලමු මම තව මොනවද ගත්තේ කියලා. ඊළඟට ඔන්න පළතුරු විදිහට කෙසෙල් ගත්තා.
කෙසෙල් ටිකක් අමුවෙන් ඉදුණු එකක් තමයි ගත්තේ. මොකද ගොඩාක් ඉදුණු එකක් ගත්තොත් එහෙම වැඩි කල් තියාගන්න බෑ. ඒකින්ද ඔන්න කෙසෙල් ගත්තා පළතුරු විදිහට. ඊළඟට ඔන්න ලබන සතියට ඕන කරන එළවලු ටික තමයි මම සුද්ධ කරගන්න යන්නේ. සුද්ධ කරගන්න කියන්නේ මම ඇත්තටම මුකුත් හොදන්නේ නැහැ. මේ පතොල වගේ ඒවා හොදලා ඇත්තටම මේ තියාගන්න අමාරුයිනේ. ඒක නිසා මම මේ විදිහටම පැක් කරලා තියෙනවා. මොකද ඉක්මනට මේ ටික හදන්න ඕනේ. සතියේ මුල් ටිකේ තමයි මේ දේවල් ටික හදන්න තියෙන්නේ. ඒ හින්දා ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ගොඩක් කැමති වෙන ඇති කියලා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බලවට ගිහින් එන්න.